ඉන්න ආන්දා විසින් මතක් වුණේ නෑ නේද? එහෙනම් අපි ඉතින් අවතර ඉල්ලගන්න නේද? ආයෙත් කිව්වා. අපි මේ කතන්දරේ පටන් ගන්නම් එහෙනම් හොඳයි නේද මහත්තයා? හරි හරි. යා. මේ දුතුවක් ඒ මං ගන්න පරිසරෙ වැටෙයි ඈ. පරිසරෙ නේ පරිසරෙ. මේ මම මේ මුටේ ඉඳගන්නද? ඒක තමයි අනේ මන් දන්නේ. තවුරුවා ගෙනල්ලා මේ බලපෑන. අම්මේ චෝදි මහත්තයා නේද පුතේ? ඔව් ඉන්නේ. මේ ඔයා තමයි තිරාව කතන්දරේ කියන්නේ. අපේ ලස්සන කතන්දර වන්නවා. අපේ සීයක් දැන් උදව් කරයි. එහෙනම් ආමුද ලස්සන කතන්දරයක්. ඔන්නේ පුතේ. ඔය මම මෙහෙ ගිහලා හා කියු. කොහොමත් එක කාලෙක හිටියලු මේක ජුට්ටක් ගන්න බෙදිය. ගමරාල කෙනෙකුයි ගමාමිනේ කෙනෙකුයි කවුද හිටියේ? ඔව් මේ දෙන්න පුතේ බොහෝම සතුටින් ජීවත් වෙනවා. මේ අපි දෙන්නවා. තීයයි මායි වගේ ඕක සතුටෙන් ජීවත් වෙනවා. ඔන්න පුතේ හැබැයි මේ දෙන්නගේ නරක පුරුද්දක් තියෙනවා. මොකද්ද? මගේ නම් ඕන නරක පුරුද්දක් මොකුත් නෑ හැබැයි නෑ කියමුකෝ පුතේ නෑ. මේ තීයෝ කී දෙන්නෝ මුතුම කැමති පුතේ. මයි පුතාලා එක දන්නේ නෑ මං කියලා දෙන්නම්කෝ. ඊවත් දම්කුඩ ගන්න. පුතාලා දන්නවද දම්කුඩේ කියන්නේ මොකක්ද කියලා? කෝ දම්කුඩේ දන්න අයකෝ? දම්කුඩේ දන්න අයකෝ? දම්කුඩේ දන්නවද? හැදෙන පුංචියෝ දම්කුට කාලා නැතිවද උන්ද? ඒ හින්දා දම්කුටේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා මම හරි කැමතියි. ඒක අපේ අම්මා ඒ කාලේ අපේ කාලේ පුතේ වත්තු යන්නේ මුට්ටියේ. මුට්ටි දැකලා තියෙනවද? ඔය දන්නේ නැති අයට මුට්ටිය පෙන්නන්න. මේ මේ මුට්ටියේ රේට බත් උයපුවාම ඉතුරු වෙනවා බත් චුට්ටක් අඩියේ. ඔන්න ඕක හරි පිළුත්. නෑ. තව කියන්න. හරිම ඔන්න පුතේ මේ ගමරාලයි ගමහාමිනේ දෙන්න මේ දම්කුඩේ කණ්ඩ හරිම ආසයි. මේකට කියන්නේ පුතේ රෑ උයලා පුතේ ඉතුරු වෙන බත් දම්කුඩේට කියනවා අපි කීවත් දම්කුඩේ කියලා. මොකද්ද? ගමරාලත් පෙරේතයි ගමහාමිනේ පෙරේතකම හොඳ දෙයක්ද පුතේ? අපොයි නෑ. මේ දෙන්න හැමදෝම රොණ්ඩු වෙනවා මේ හීල්බත් දම්කුඩේ කන්න. අයියෝ ඔන්න පුතේ
පුතේ උදේ පාන්දර ගමහාමිනේ නැගිටිනවා. කවුද නැගිටින්නේ? නැගිටලා ඒකෙන් නැගිටලා ගිහින් ඉස්සරහට ගන්න මොකද්ද? උම්මනි වලට අරගෙන දම්පුනේ. ඔන්න ගමරාල නැගිටිනවා. හපෝතියේ මේ යෝනි දම්පුනේ නේනම කාලා. කියලා හෙට මම කනවා කියලා ගමරාල නිද. ඔන්න එදා රෑ පහෝදා රෑ නිදි යනවා. ගමහාමිනේට කලින් නැගිටිනවා. ඉන්තරේ කුස්සියට යනවා. ගිහින් මොකද කරන්නේ? මුට්ටිය යනවා. ඔන්න පුතේ ගමහාමිනේ දැන් පස්සේ නැගිටිනවා. දැන් ඔන්න උදේම නැගිටින්නේ කොහොමයි නේද? උදේම නැගිටින්න ඉන්න නේද දැන් කමරාලට හම්බුනේ බත් මුට්ටිය. ගමහාමිනේ උදේම නැගිට දවසේ ගමහාමිනේට හම්බුණා නේද? අපි උදේම නැගිටිනවද? හොඳයිනේ. මේ ඉඳ පායනකම් පත්ත පැත්තට එළිය වටනකම් තියාගන්න නැහැ නේද අපි? නෑ අපි කියන්නේ තියනා. ඔන්නේ පුතේ හරි වැඩක් ඊළඟට උනේ. ඔන්නේ පහවදා ගමරාල දොයි අද්දින් හිතනවා හිතාගද්දි හිතනවා හෙට උදේ හාමිනේට කලින් මම නැගිටිනවා. ගමහාමිනේ හිතනවා අපි රාලට කලින් හෙට උදේ මම නැගිටින්න ඕනි කියලා ගමහාමිනේ හිතනවා. දෙන්නම ඔන්න නිදා ගන්නවා. රෑ මතක් වෙනවා අම්මේ හෙට උදේ මම නැගිටලා කීපතම්නේ කනවා කියලා. ගමරාලට නිින්ද යන්නේ. මම ඉක්මනින් නැගිටින්න ඕනේ. දෙන්නම එකට නැගිට්ටා. අයියෝ දෙයියනේ. දැන් කාටද අයිති? දැන් කාටද අයිති? ඔන්න වෙනදේ. ඊයේ එන්නකො. ඒක නෙවෙයි. ඔන්න ගමහාමිනේ කියනවා අල්ල ගන්න තියෙනවා. ගමහාමිනේ කියනවා ඊල්බතකුනේ මගේ. ඊල්බතකුනේ මගේ. ඊල්බතකුනේ මගේ. ඊල්බතකුනේ මගේ. අපරාධි මුට්ටිය ඊල්බතම් කුඩේ නැති වුණා අපි දෙන්නටම. ඔබ තමයි අපරාධ මට තමයි දැන් පුතේ ගමහාමිනේට හරි දුකයි. ගමරාලට දුකයි. ඕනේ ගමරාලට දැක්ක නේද මොකද උනේ? දෙන්නම රණ්ඩු කරන්න ගිහින් මොකද උනේ? මුට්ටියට වැටුණා. අවසානයේ මොකද දෙන්නටම නෑ ඊල්බත් අකුඩේ දෙන්න දැන් කල්පනා කරනවා. අයියෝ එච්චිද ගමරාල කියනවා කමන්නේ හාමිනේ මං පොළට ගිහින් අලුත් මුට්ටියක් ගේන්නම්කෝ. ගමහාමිනේ ඉඳගෙන කල්පනා කර ඉන්නවා ඔහුම